Hi guys, welcome to my channel. ඉතින් මම ඔයාලව සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම අද ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. මොකද මේක මම දැක්ක ලොකුම හීනේ. අද සැබෑ වෙලා තියෙනවා. මගේ අම්මයි තාත්තයි ජපානයට ආවා. ඉතින් ඒ සොඳුරු මොහොතවල් බෙදා ගන්න මම පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අවසාන වෙනතෙක් මේ වීඩියෝ එක එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් මගේ ජීවිතේ තිබ්බ ලොකුම හීනේ සැබෑ වෙලා තියෙනවා. මට ඒක වචන වලින් කියලා විස්තර කරන්න බැරි තරම් ඒ තරම්ම ආදරණීය මොහොතක්. ඉතින් බලන්න මගේ අම්මගේ තාත්තගේ මූණේ තියෙන හිනාව එයාලා කවදාවත් හිතන්නේ නැතුව ඇති මේ වගේ රටකට මේ විදිහට එන්න පුළුවන් ඇති කියලා. ඉතින් මගේ යුතුයකම මම ඉෂ්ට කරා. ඉතින් මට ඇත්තටම කියා ගන්න බැරි ලොකු සතුටක් තියෙන්නේ. තාත්තා නයිටි ඉස්සරහින්. පිටලගේ කාර් එක ඉස්සර හරියට ගියා කොහොමද ඉන්නේ? අර පොඩේ ගා. ඒකනේ. හරි හරි. ඉතින් ඉස්සරහට අපි මොකද කරන්නේ, කන්නේ මොනවද, කොහෙද යන්නේ කියන දේවල් බලන්න ආස නම් ඔයාලා මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අම්මටයි තාත්තටයි එක දිගට ට්‍රැවල් කරලා ආපු නිසා ලොකු මහන්සි පාටක් තිබුණා. ඉතින් අපි ගෙදර යනකම් ඉන්නේ නැතිව ළඟ තිබුණ කොම්බිනියකට ගිහිල්ලා එයාලා කන්න කැමති ආස දේවල් ඉතින් අරගෙන දුන්නා. ඉතින් මේ තමයි මගේ අම්මගේ තාත්තගේ කොම්බිනි වලින් shopping කරපු පළවෙනි අත්දැකීම. ඉතින් මං හිතනවා මේක එයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති කියලා. කුකුරෝ වයිරද?
බලන්නක ඉතින් අම්මගේ තාත්තගේ මුණේ තියෙන හිනාව. ඉතින් අපි 3 දෙනා එකතු වෙලා තව නංගිගේ යාළුවෙකුයි මල්ලිගේ යාළුවෙකුයි කට්ටියම අපි එකතු වෙලා අම්මගේ තාත්තට පොඩි සර්ප්‍රයිස් කරන්න හොඳයිනේ. එයාලට නම් මාරම හැපි. ඉතින් තව ඉස්සරහට ලොකු සර්ප්‍රයිස් තියේවි. ඉතින් ඔයාලා මගේ වීඩියෝ හැම එකක් එකම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. Welcome to Japan. අපි දෙන්නත් එක්කම කේක් කපමු ඉතින්. අනිත් පැත්ත නෑ නෑ. ළමයින්ට කවන්න ආවම ඔය තියෙන ඉතින් අපි නංගිගේ රූම් එක නංගිගේ බලවත් ඉල්ලීම මත මම එයාගේ රූම් එක පෙන්නුවේ නැහැ. ඔන්න ඉතින් බලමු ඉස්සරහට මගේ රූම් එක කොහොමද අම්මලා බලන්නේ කියලා. ඉතින් ඉස්සරහට vlog series එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මගේ අම්මයි තාත්තයි ජපාන්ට ඇවිල්ලා මොනවද කරේ, කොහෙද ගියේ, කෑවි මොනවාද, ඒ වගේ දේවල් ඉතින් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලත් ඒ දේවල් බලන්න කැමති ඇති කියලා. ඉතින් දිගටම මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා ලස්සන vlog එකක් ඉස්සරහට අරන් එන්නම්.